දවසක් නේවී අපිත් අපේ හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින්. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන කතා කියන මට කරන උදව්වක් වශයෙන් ලයික් එකක් ෂෙයා පාරක් දාගෙන යන්න. අපේ හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොත් නැති. එක දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ අවසාන දිගෑරුමයි. අපි යන් කින්ස්බරි එකට උඩම ෆ්ලෝ එකට රූම් එකකට වෙලා කමු. ආස දෙයක් සෑන්ඩ්විචස් පෙත්තක් වුණත් කමක් නෑ. විමුක්ති සිනාසුනේය. ඇයි හිනා වුණේ? ගියාම කියන්නම්. අපි යන්න එහෙම. මාත් ආසයි. දෙදෙනාම සිනාසුනුවය. වාෂා හවස් වරුවම කිසි එක්කා කතා කළේ නැත. ඇය වචනයක් හෝ කතා නොකර පුතාගේ වැඩ ටික කළාය. මේ දවස්වල තුනී සීතලක් හවසට ඇත. ඒ නිසා ඇය පුතාව සේදේ පරිස්සමිනි. පසුව සෑහෙන වෙලාවක් සනීපයට ඉන්නා කොල්ලාව හුරතල් කළාය. මහා බරක් පපුවෙන් නිදහස් කළාද නොඒ නම් මහා බරක් පපුවට ගත්තාද ඒ කිසිවක් ඇය සිතන්නට ගියේ නැත. කොල්ලා විනාඩි 45ක් පමණ වාෂාගෙන් කිරි බිව්වේය. ඇය චූටි බණ්ඩි ගෙඩිය යන්තමට සිපගත්තාය. ඇඟත් සෝදාගෙන අලුත් සූට්ද ඇඳගෙන හොඳ කිරිවඩියක් බොන විටම පුංචි විමුක්ති නිදිය. ඇය පුතාව ඇඳ මැදින් තියන්නේ ගුඩුස් ටිකක්ද ඇරය. පසු ඇය එහෙමම කොට්ටයක් ඇඳ වියලට තබාගෙන හිස බර කළාය. යන්තමට දැස් පියවා ගත්තාය. පපුවට දැනෙන්නේ තුනේ සැනසීමකි. මේ සැනසීම කොමක්ද? සමහරවිට බුදුන් වහන්සේ කියන අත්හැරීමේ සැනසීම වන්නට ඇත. ඒ තත්ත්වයට හදවත සූදානම් කර ගැනීම පහසු දෙයක් වූයේ නැත. ඒත් අවසානයේට එය තමා කළායයි ඇයට සිතුනි. සිතන්නට දෙයක් ඇත්නම් මීටත් වඩා ලය නිදහස්ය. ඒත් හදවතට එහෙම ලේසියෙන් හිතන්නට දේවල් ලැබෙන්නේ නැත. හිත පවා යන්නේ හිත පුරා විසිරී ඇති සුන්බුන් එකතු කරගෙන ඒවම හිතන්නටය. ඒත් දැන් එසේ කිරීම දුකකි. ඒ නිසාම බොහෝ දේ කළ යුතුය. අද ජීවිතේ එක් සන්ධිස්ථානයක් තමා පසු කළ බව වාර්ෂා සත්සරණි මොරගොඩ දැනගෙන උන්නාය. ඒ තමාගේ ජීවිතයේ සිදු වූ අතිශය කටුකම දේය. ඒත් දැන් ඒ සිදුවී හමාරය. විමුක්ති මොරගොඩ දැන් තමාගේ ජීවිතේ නැත. ඒ අත්හැරීම කරන්නට සෑහෙන දුක් විඳින්නට සිදුවිය. ඒත් ඒ කළා යයි අද සැනසීමක් ඇත. ඇය දහස් වාරයක් සමාව ඉල්ලුවේ පුතාගෙන්ය. ඔයාගේ තාත්තිව අපිට ගන්න බෑ. ජීවිතෙන් නොලැබීම එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා මම ඔයාට මහත්තයෝ ලොකු වෙද්දි කියලා දෙන්නම්. තාත්ති ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔයාට නොලැබී යන්නේ නෑ කියලා මම පොරොන්දු වෙන්නම්. ඇයි නිදාගෙන ඉන්නා පුතාගේ තුනී හිසකේ පිරිමදිමින් සිදුවාය. වාෂා හිමීට ඇවිදගෙන මිදුලට ආවාය. ප්‍රියං වදා සුනන්දත් තුන්නේ කාමරේය. දැල්ලූ බුදු පහනේ එළිය තුනී ලෙස මිදුලට පතිතව ඇත. ඒ පහන් දැල්ලේ එළිය අතරින් පෙනෙන බුදු කරුණා දැස් දෙස ඇය බලාගෙන උන්නාය. කොඩා සුදු බුදු පිළිමය හදවතට ශාන්තියක් විය. වර්ෂා අත් බැඳගෙන මිදුල පුරා ඇවිද්දාය. හෙටින් පසු හිතන්නට දෙයක් අවශ්‍යය. කොහොමත් දැන් ඉන්නේ වාටියක. සක්විති රජෙක් කරන්නට හිතාගෙන ඉන්න දරුවෙක් සමග මේ ගෙවන පාළු දුක්බර ජීවිතේ ලේසි නැත. එකවර කඳු පිටින් නායගිය බිමක් මත
අලුත් වගාවත් දමන්නට සිතන එකම ගැහැණිය තමා විය යුතුය. එහෙත් එය කළ යුතුය ඇත. එයින් පමණක් මේ ගින්දර නිවාගත හැකිය. ප්‍රියංවදා සෑහෙන වෙලාවක සිට කෙල්ල දෙස බලාගෙන උන්නාය. පසු ඇයත් හිමිහිට මිදුලට බැස්සාය. කෙල්ලේ මේ අන්ධකාර මිදුලේ ඇවිදිමින් ඇය සිතන්නේ කුමක්දැයි ප්‍රියංවදා සිතුවාය. හිතන්නට දහසක් දේ ඇති නමුදු වාෂා යනු එහෙම සරල කෙල්ලෙක් නොවන බව ඇය දනේ. ටිකක් නිස්කාසුවේ ඇවිද ඇවිද හිටියා ප්‍රියා. මාත් මේ කොල්ල ළඟට වෙලා හිටියේ මෙච්චර වෙලා. ප්‍රියංවදා කීවාය. අද ටිකක් සීතලයි. සැපට නිදිනේ. මදුරුවේ කැරකෙනවා. මං සෑහෙන දුකක් ඉඳලා මදුරුවාව අයින් කළා. ප්‍රියංවදා එහෙමය. කොල්ලාට මදුරුවෙක්ටවත් විඳින්නට දෙන්නේ නැත. කෙල්ලේ වාෂාගේ අත් ගොබයක් මත ප්‍රියංවදා සුරත තැබුවාය. මොනවා හරි හිතනවා. ඇය සිනාසුනාය. නෑ ප්‍රියා, හිතන දෙයක් හිමීට පපුවෙන් ඇදලා දැම්මා. වාෂා කීවාය. ප්‍රියංවදා බලාගෙනම උන්නාය. මම අද හරි පුදුම වැඩක් කළා ප්‍රියා. හවස උඹයි අයියයි නැති වෙලාවේ. මොකද්ද? උඹට පුදුමත් හිතේ. ඒත් මම ඒක කළා. මම නැන්දට කතා කළා. සුරම්‍ය නැන්දට. ඒ කතාවට ප්‍රියංවදාගේ පවා ලය සීතල වීගෙන ගියේය. මේ නැන්දට අද වගේ දවසක ඒක කරන්න ඕන. ඊට පැය කාලකට කලින් මම අයියටත් කතා කළා. වාෂා සියල්ලම කීවාය. ඇය උන්නේ එහෙම කීමේ අවශ්‍යතාවයකිනි. උඹ පුදුමයි. ප්‍රියංවදා සියල්ල අසාගෙන ඉඳ කීවාය. අද රැට මම ලොකු අයියටත් කතා කරනවා ප්‍රියා. එයාලටත් චුට්ටක් කතා කරන්නම වෙනවා. ප්‍රියංවදා උන්නේ සංසුන්වය. උඹ තීරණයක් ගන්න වගේ යන්නේ කෙල්ලේ. මට බයත් එක්ක. නෑ ප්‍රියා, තීරණ ගන්නේ නැති වුණාමයි බය වෙන්න ඕන. වැනියන් කළු වැනියන් වගේ ඉන්නකොට තීරණ ගත්තම බය වෙන්න එපා. වාෂා පැහැදිලිව කීවාය. හිත ටිකක් අස්පස් කරගත්තේ ටිකක් හිතන්න තමා. මේකත් හිමීට ලොකු එනවනේ ප්‍රියා. අපි කොළඹ යන තීරණේ මාස 2කින් පරක්කු කරමු. ඒ අතර උඹයි සුනන්ද අයියයි බඳින්න ඕන. පුංචියට හරි අපි කෑමක් දෙමු. දන්න අයට. ඊට පස්සේ අපි හිතමු. මාත් එහෙම හිතනවා. අයියත් කිව්වා ටිකක් සංසුන්ව හිතන්න එපැයි. මාත් හිතනවා. කලබල වුණා වැඩි. වාෂා හිස වැනුවාය. ඵලයන් මිනිහා ළඟට. වාෂා සිනාසී කීවාය. ප්‍රියංවදා බැලුවේ දුබ්බරවය. හොඳ කොල්ලෙක් ප්‍රියා. ආදරේ කරන්න ගත්ත මුල් කාලේ කොල්ලට ඇබ්බැහි වෙනවා. නැතුම බැරි වෙනවා. හරි වදේ වගේ. ටොයිලට් එකට ගියත් පස්සෙන් ඉන්න යන්නේ. පොඩ්ඩක් නැතිවෙච්ච ගමන් හොයනවා. මේ වගේම තමයි. ප්‍රියංවදා කීවාය. මෝඩ ගෑනු ඒ පිරිමියෙක්ගේ ඇබ්බැහිවීම නැති කරලා දානවා. මේ මොන මල වදයක්ද කියලා. ඊට පස්සේ පිරිමියා වෙන ගෑනිය පස්සෙන් යනවා. ඊට පස්සේ අර ගෑනිම අඬනවා මගේ මිනිහා මම ළඟට එන්නේවත් නැහැ කියලා. සීනි බෝල තියෙන්නේ අතේ තියාගෙන ඉන්න නෙමේ. එතකොට ඇලෙනවා විතරයි. රස විඳින්න ඕන කටේ දාගෙන. ආදරේ තමයි මේ ලෝකේ තියෙන රසම සීනි බෝලේ. ගෑණියෙක් එකපාරක් හිතුවොත් එක තප්පරයකට හිතෙන් අයින් කරලා වෙන වැඩක් කරන්න ඒ ගෑණිට සදා කාලයටම ඉන්න වෙන්නේ දුක් විඳිමින්ද තමයි. හරි, ඵලයන් දැන්. වාෂා ජීවිතය සම්බන්ධයෙන්
බරපතල කතාවක් කියාම ප්‍රියංවදාව පිටත් කළාය. පසු ඇය කුස්සිය පැත්තට ආවාය. පොඩිදුව වාෂා සිනාසී පංගුවගෙන ඉඳගත්තාය. දොරකඩ ඉඳගත් විට පිටුපස වෙල් යායත් පෙනේ. තේ ටිකක් බොමුකෝ අම්මේ. ඇය සිනාසුනායි. මේ තිබ්බා පුතේ. සුනන්ද පුතත් ඇවිත් තේ ඇව්වා. අම්මා අද මේ හදන්නේ තක්කාලි හොද්දක් බව වාෂා දනේ. මේ සුවඳ එන්නේ එයිනේ. එහෙම හදනවා නම් ඇයි නිසකවම හාල් පිටි ඉන්දියාප්ප ටිකකුත් හදන බව වාෂා දනේ. ඔයා දැන් දොස්සර නෝනා එක්ක කොහේ හරි ගිහිල්ලත් ඇති. ඈ සිතුවාය. මේමුවත් හිතන අවසාන දවස අදය. සමාධි කොළඹ කින්ස්බරි හෝටලේ අසලින් බැස්සේ විමුක්ති දුන් රතු රෝස කලමත් අරගෙනමය. ඒකට ඇය ආසය. ඒකත් අරන්ද යන්නේ. මං ආසයි. හෙට හොස්පිල් යනකොටත් අරගෙන යන්න පුළුවන් නම් අරන් යනවා. විමුක්ති සිනාසුනේය. වැඩිම වුණොත් අනිද්ද උදේ වෙද්දි පෙති ටික හැලෙනවා. ඉතින් හැලෙන පෙති ටික මම පොතක් අස්සේ දාලා තියාගන්නවා. It will remind me all the sweet thing one day. ඇය කීවාය. හෙනයක් ගැසුවක් සේ විමුක්තිට සිහිවූයේ වාෂා හවස කිව්දේය. කෙල්ලෙට්ට දෙන්න මල්තරන් ලස්සන දෙයක් තවත් නෑ. ඔයා දුන්න මල්වල පෙති තාමත් පොතක් අස්සේ තියෙනවා. ඔහුගේ සිත දුකින් බරවිය. උඹේ මහා ලොකු ආදරයට සාධාරණයක් කරන්න මට බැරි වුණා. ඔහු සිතුවේය. අපි බහිමු. ඇය කීවාය. විමුක්ති වාහනයෙන් බැස්සේ කින්ස්බරි හෝටලේට පෙනෙන කොළඹ ලස්සන දෙස බලාගෙනය. ඉදිරිපසින් දිස්සෙන ලංකා බැංකු ගොඩ නැගිල්ලත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයත් ඩච් සාපු සංකීර්ණයක් නිසා කොළඹ දැන් ලස්සනය. ඔවුන් ගියේ හෝටලේ ඉහළම මාලේ ඇති කුඩා කාමරයකට. එයට මුළු කොළඹමත් ගාලු මෝදර පිටියත් ඉන් ඔබ්බේ ඇති හයාත් හෝටලේ අලුත් වැඩබිමන් ලස්සනට පෙනේ. ඇතුළත සීතල අධිකය. සමාධිට සිතුනේ බ්ලවුස් එක උඩින් සුවිඩරයක් දමාගෙන ආවානම් කියාය. ඇය ළඟ එවැනි ලස්සන ජැකට් ජර්සි ඕන තරම් ඇත. ඒවා ගත්තේ ඕස්ට්‍රේලියාවේදිය. හැමදාම ඇය කැම්පස් එකට ගිය එකක් දාගෙනය. එවිට හිතට වෙනස්ම ආරක්ෂාකාරයේ උණුසුමක් දැනේ. සිඩ්නි වලදී මන් ළඟ ජැකට් 20ක් විතර තිබුණායේ. ලස්සන ඒවා. ඒන් එද්දි බැගේජස් පිරලා තිබුණ ඒවලිනුයි. පොත්වලිනුයි. විදුලි සෝපානේ එනතුරු දෑත් හකුලාගෙන සිටිද්දී සමාධි කීවාය. මන් ළඟ දෙකයි තිබුණේ. හැබැයි අපිත් සීතලට අගේට හිටියා. ඇය සිනා බරව බැල්මක් හෙළුවාය. හෝටලේ දල්වා ඇති පොකුරු පහන්වල එළිය එහෙමම ඇයගේ මූණට වැටී ඇත. අද එකක් දාගෙන එන්න තිබුණේ නංගිට. සීතලයිනේ. ටිකා. රූම් එකට ගියාම AC ඕෆ් කරගමු. ඇය කීවාය. අලුත් හෝටලේ දිග කොරිඩෝස් ලස්සනය. බවනක් වගේය. දෙදෙනාම එහි ඇවිද ගියේ එකටම වගේය. FB එකේ නෑනේ. සමාධි ඇසුවාය. අනේ නෑ නංගී. යාළුවෝ ඔක්කොම ඉන්නවා. ඒත් හදලා නෑ. තමාගේ පසුගේ කාලය කොතරම් අන්ධකාරද කියා අය දන්නේ නැත. මගෙත් නෑ. රිලේෂන්ෂිප් එකක් දාන්න නැති හින්දා මම හැදුවේ නෑ. රිලේෂන්ෂිප් එකක් තියෙන කාලෙටම දාන්න හිටියේ. විමුක්ති බැලුවේය. එකක් හදලා මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවන්නකෝ. මගේ ෆස්ට් ෆ්‍රෙන්ඩ්. හදමු. රෑකට හදන්නම්. ඒකට දාන්න ඕන නිසා අද පොඩි ෆොටෝ එකක් ගමු ෆෝන් එකෙන්. සමාධි කොරිඩෝයේ ලස්සන පොකුරු පහනක් ළඟ නතර වී විමුක්තිවත් ඇයවත්
එක රාමුවකට එනසේ ජංගම දුරකථනය ඉදිරියට කර අල්ලා ගත්තාය. ඒ සෙල්ෆි ෆොටෝ එකක් ගන්නටය. ඩන් මේ ස්වීට් ඇත්තටම ලස්සනය. ලස්සන තමා නොවේ ඇය. මං ඒක දානවා හොඳේ. මටත් එවන්නකෝ ඒක. සමාධි ඔහුගේ බාහුවකට ගැහුවේ ඇගේ උරේසනි. දැන් ඉන්නේ සමාධි ජයසූරිය නම් වූ දොස්සරවරිය නොවේ. සාමාන්‍ය කෙල්ලෙකි. එහෙනම් යාළුවනි තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එක නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.